මොහොතක් හිතන්න මාධ්‍යයට පුළුවන් ද අපේ මනස පාලනය කරන්න. අපි දවස ගානේ බලන ටීවී එක, අපේ අතේ තියෙන ෆෝන් එක, මේ වගේ ලැබෙන තොරතුරු අපේ හැසිරීම වලට කොච්චර දුරට බලපානවද නැද්ද? අද අපි කතා කරමු මේ ගැන. ඒ වගේම මේ sannivedana විෂය ස්වාධීන විෂය ශාස්ත්‍රයක් ලෙස බිහිවීමටත් වර්ධනය වීමටත් බලපාපු කරුණු ගැන අපි කතා කරමු. sannivedana අධ්‍යයන විෂය ශාස්ත්‍රය ස්වාධීන විෂයක් බවට පත්වීමට හේතු වූ කාරණා පිළිබඳ කතා කරද්දී අපිට පළමුවෙන්ම කතා කරන්නට වෙන්නේ කාර්මික විප්ලවයෙන් පසුව ඇති වූ තාක්ෂණික දියුණුව පිළිබඳවයි. කාර්මික විප්ලවයේ හේතුවෙන් sannivedana තාක්ෂණයේ ඇති වූ ශීඝ්‍ර දියුණුව ජනමාධ්‍ය බිහිවීමත් වර්ධනය හා ව්‍යාප්තිය කෙරෙහිත් බලපෑවා. ඒ වගේම තමයි මේ තත්ත්වය sannivedana විෂය පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව හා අවශ්‍යතාවය ඇති කළා. ඊළඟට අපි කතා කරන්න යන්නේ ලෝක යුද්ධ සමය සහ ඒ කාල පරිච්ඡේදයේදී මාධ්‍යයට පැවති බලය පිළිබඳවයි. ඔයාලා දන්නවද? පළමුවන හා දෙවන ලෝක යුද්ධ කාලවලදී sannivedana තාක්ෂණය පුදුම විදිහට වර්ධනය වුණා. දේශපාලකයෝ තේරුම් ගත්තා තමන්ගේ අදහස් සහ මතවාද පතුරවන්න තියෙන හොඳම ආයුධය තමයි මාධ්‍ය කියන එක. මේ නිසාම ලෝක යුද්ධ සමයන් වලින් පසුව එතෙක් යුද තොරතුරු sannivedanaya සඳහා භාවිත කරන ලද ජනමාධ්‍ය රචනය වෙනුවෙන් විවෘත වුණා. යුද්ධයෙන් පස්සේ යුද්ධයෙන් පීඩාවට පත් වෙලා හිටපු මිනිස්සුන්ගේ මනස වෙනස් කරන්න ත්‍රාසයේ භීතිය විනෝදය වගේ දේවල් පිරුණු වැඩසටහන් ගොඩක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි මේ විදියට මාධ්‍ය ආයතන හිමිකරුවන් Tamanට ඕනි විදියට තොරතුරු පාලනය කරන්න පටන් ගත්තා. හරියට කිසිම පාලනයක් නැති දැවැන්ත රකුසෙක් වගේ. මේ නිසාම බොහෝ විද්වතුන් මේ කාල පරිච්ඡේදය වෙන විට මෙම විෂය ශාස්ත්‍ර පිළිබඳ අධ්‍යයනය කරන්න පටන් ගත්තා. ඒකට හේතුව තමයි ජනමාධ්‍ය නිසා විශාල බලපෑමක් සමාජයට එල්ලවීම. නමුත් තවමත් මේ විෂය ශාස්ත්‍රය ස්වාධීන විෂය ශාස්ත්‍රයක් ලෙස වර්ධනය වෙලා තිබුණේ නැහැ. මෙම විෂය ශාස්ත්‍රයේ කතාබහට ලක් වුණේ ප්‍රධාන ධාරාවන් තුනක් ඔස්සේ. ඒ තමයි සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව සහ දේශපාලන විද්‍යාව. මෙම ප්‍රධාන ධාරාවන් තුළ sannivedana පිළිබඳ සාකච්ඡා වුණා. මෙම කතාබහ විධිමත්ව සිදු කළ විද්වතුන් අතර චාල්ස් කුලි, ජෝන් ඩුවි, වෝල්ටර් ලිප්මන් වගේ අය ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. sannivedana විෂය පිළිබඳ විවිධ විද්වතුන් බිහිවීමත් ඔවුන් විසින් විවිධ පොත්පත් නිර්මාණය කිරීම විශාල පර්යේෂණ සිදු කිරීමත් නිසා 1960 දශකයේ වන විට sannivedana කියන ශාස්ත්‍රය ස්වාධීන විෂය ශාස්ත්‍රයක් ලෙස ස්ථාපිත වෙන්න පටන් ගත්තා. එදා ඉඳන් අද වෙනකන් ලෝකයේ බොහෝ රටවල් වල විශ්වවිද්‍යාලවල පාසල්වල මේ ප්‍රධාන විෂයක් ලෙස ඉගෙනීම් කටයුතු සිදු කරන්නට පටන් ගත්තා. දැන් අපි යමු මේ කතාවේ අපූර්වම තැනකට. රූපවාහිනියේ බලපෑම පිළිබඳ විද්වත් මත ඉදිරිපත් වීම. ඔයාලා හිතලා තියෙනවද ළමුන් ඇයි මෙතරම් රූපවාහිනියට ඇබ්බැහි වෙන්නේ කියලා? මහාචාර්ය විල්බෂාම් මේ පිළිබඳ අපූර්ව දෙයක් හොයාගත්තා. තමන්ගේ නිවසේදීම දෙමාපියන් හෝ අනෙකුත් දේවල් වලින් ඇතිවන පීඩාව මග අරින්න ළමයි තෝරගන්න ලේසිම ක්‍රමය තමයි රූපවාහිනියට ඇබ්බැහි වීම. ඒ වගේම තමයි නිවස ඇතුළේ බැඳීම් දුරස් වෙනකොට ළමයි රූපවාහිනියට ඇබ්බැහි වෙනවා කියලත් ඔහු පෙන්වා දුන්නා. මේ කතාව තවත් අහවුරුනේ පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණයක් නිසා. එයාලා ළමයි කාණ්ඩ දෙකකට බෙදලා එක් කණ්ඩායමකට ප්‍රචණ්ඩ ක්‍රියා සහිත වැඩසටහන් නැරඹීමට දුන්නා. අනිත් කණ්ඩායමට සාමකාමී වැඩසටහන් නරඹන්න දුන්නා. ඒ අනුව මේ දේවල් ළමා මනසට බලපාන හැටි ගැන එයාලා අධ්‍යයනය කරා. මේ අධ්‍යයනය සනාථ කරපු කරුණු කිහිපයක් තියෙනවා. වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදීතාවය අඩුවීම. ඒ කියන්නේ රූපවාහිනිය නැරඹීම නිසා දරුවන් තුළ සංවේගී බව අඩු වෙනවා කියලා. ඒ විතරක් නෙමෙයි සමාජය සහ අවට පරිසරය ගැන ළමුන් බිය වෙන බවත් ඔවුන් පැවසුවා. භයානකම කාරණාව තමයි ඔවුන් ප්‍රචණ්ඩ සහ ආරවුල් ඇති කරගන්නා ආකාරයේ අය බවට පත් වෙනවා කියලා මේ පරීක්ෂණ තහවුරු කළා. ඉතින් හිතලා බලන්න ළමයින්ට විතරක් නෙමෙයි අපි බලන දේවල් අපේ මනසට කොච්චර බලපානවද? sannivedana කියන්නේ හුදකලා එකතැන පල් වෙන දෙයක් නෙමෙයි. තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙන දෙයක්. ඒ අප්ඩේට් වෙන sannivedanaya අපි විචාරශීලීව පරිහරණය කළ යුතුයි. ඉතින් අපි ඊළඟ වැඩසටහන් වලින් sannivedana වෙනුවෙන් බොහෝ සේවයක් කරපු විද්වතුන් පිළිබඳවත් අනෙකුත් විෂය කරුණු පිළිබඳවත් කතා කරමු. ඔබට සුබ දවසක්.